අප්පච්චි තෙල ගහලා තමයි ෂේප් කරගත්තේ. නැත්තම් බයයිනේ. හොරෙනුත් ගමන් ගිහිලා තියෙනවා. ඒක බයයිනේ කැලේ යනවා කියලා මං කරන දේවල් දැක්කේ නැහැ මුලින්. ගෙදරින් දැක්කේ නැහැ. ගෙදරින් දැක්කම මට කරන්න දෙන්නේ නැහැ. ඇයි බං තනියම අර මහා කඳුවල ගල් උඩ බඩක ගා ඒක දැක්කොත් අම්මා අප්පච්චි පපුවත් එක්ක දාලා එනවනේ. හැබැයි ටික කාලයක් යද්දී මේ දෙන්න මගේ වීඩියෝ ටීවී එක තාම බලනවා. සර් ජොබ් එකට යන්නේ તો ගෙදරින් මොකද කිව්වේ? මං කිව්වා මාව විශ්වාස කරන්න කියලා. මට තව ටික කාලයක් දෙන්න කියලා කිව්වා. බයින්න කියේ නෑ. නිකන් කකා ඉන්නවා බූරුව කියලා කිව්වේ නෑ. ඒක කියනවනේ. ටික ලකෙදි කියනවා. මං ඔප්පු කරා හැමදාම ඔප්පු කරා මං. ඒතර සෝලෝ හයික් එකේ වීඩියෝස් වල ලොකු views යන්නේ මං කියනවා අප්පච්චි මෙන්න දැන් views මෙච්චරක් ගියා. මේකට මෙච්චරක් ඩොලර් එනවා මට මේ බලන්නකෝ දැන් මේක මෙහෙම වෙච්ච දවසක මට හොඳ ඉන්කම් එකක් එනවා මම මේක කරන්නම් මේ පරිස්සමට කියලා අප්පච්චි තෙල ගහලා තමයි ෂේප් කරගත්තේ. නැත්තම් බයයිනේ. හොරෙනුත් ගමන් ගිහිලා තියෙනවා. බයයිනේ කැලේ යනවා කියලා මං කරන දේවල් දැක්කේ නැහැ මුලින්. ගෙදරින් දැක්කේ නැහැ. ගෙදරින් දැක්කම මට කරන්න දෙන්නේ නැහැ. ඇයි බං තනියම අර මහා කඳුවල ගල් උඩ බඩක ගා ඒක දැක්කොත් අම්මා අප්පච්චි පපුවත් එක්ක දාලා එනවනේ. හැබැයි ටික කාලයක් යද්දී මේ දෙන්න මගේ වීඩියෝ ටීවී එක තාම බලනවා. ඒ කියන්නේ ටික කාලයක් යනකොට ඒක වයිබ් එක සෙට් වෙලා රටවල් 50 ගානක කට්ටි වීඩියෝ බලනවා. 50 ගානක. ඒ ඔක්කොම දැන් නැවතිලා තියෙන්නේ. හැබැයි ළමයි අවුරුදු 2ක් වීඩියෝ එකක් දාලා නැහැ මං. විශ්වාස කරනවද? අවුරුදු 2ක් තිස්සේ හරියට තාම හයික් එකක් ගිහලා නැහැ. ඒත් තාම රීච් තාම 1 මිලියන් 2 මිලියන් වීඩියෝස් යනවා. මේ අවුරුදු 2ක් මම මොකුත් කරන්නේ නැහැ. ඒක පුදුම එකක්. තාම පිටරට ඔඩියන්ස් එක මම අර අපිට බලන්න පුළුවන් ඇනලයිස් එකේ තියෙන රටවල් 50 ගානක් තියෙනවා. ඒ කියන්නේ රටවල් 50 ගානකින් සුද්ධ නෙමෙයි මේ බලන්නේ. ඒ රටවල් ගානෙම ඉන්නවා ලංකාව මිනිස්සු. ඒ කට්ටිය බලනවා. ඔය කොහේ හරි යනකොට අනිවාර්යෙන් හැමෝම සෙට් වෙනවා. ඔය ඇවිදින්න යන තැන් වල සෙට් වෙන ඔක්කොම බලන කට්ටිය තමයි. අපරාධයක මම නතර කරන්නේ නේ. ඒක අපරාධය කියලා මට තේරුණා. මං වගේ දැන් එක තැනකට කොටු වෙච්ච මිනිස්සු කී දෙනෙක් ඉන්නවද ඊට පස්සේ? ඒ උන්ට මානසික නිදහසක් ලැබිලා තියෙන ඉතින් මම මගේ වීඩියෝ බලනවා. කියන්නේ මම මගේ වීඩියෝස් බලන තැනට ආවා. ඒතර තමයි තේරෙන්නේ අඩෝ මේකෙන් මෙච්චර වයිබ් එකක් තියෙනවා කියලා මට මාර ආතල් දැන් වීඩියෝ බලද්දි. මම බලන්නේ නැහැ මගේ වීඩියෝ. එනකොට මේ මටත් දැන් ආතල් බලනකොට. කරන්න ඕන කොහොම හරි